වැඩේ පටන් ගන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ට රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව user versus user withdraw කරන මුදල් අපි අතරේ නෙවෙයි තියෙන්නේ. ඒක වෙනම බැංක් එකක් එක තමයි තියෙන්නේ. හයි. ඉතින් අද වීඩියෝ පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. අපි ගියා ගේම් ඔන් ලොන්ච් ඉවෙන්ට් එකට. මේ ගේම් ඔන් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ගේම් ඔන් කියන්නේ ඕගලන්ට ගේම් ගහලා ඒ වගේම කිසිම හවුස් එකක් ඉන්වෝල්ව් වෙන්නේ නැතුව ප්‍රෙඩික්ට් කරලා වින් කරලා සල්ලි ගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එක. ඉතින් ගේම් ඔන් ප්ලැට්ෆෝම් එක ගැන මේකේ CEO වෙන චතුර අයියා ලස්සනට කියලා දෙනවා. මම මේක මේ වීඩියෝ එකේ දාන්න අනිවාර්යෙන් බලන්න. ඉතින් ඕගොල්ලෝගේම රිසර්ච් එකක් කරලා මේ ප්ලැට්ෆෝම් එක try කරලා බලන්න. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. මුතම ඔබි අලුත් මූණක් මේ අයියගේ නම්බර් එක සඳර කාගෙද මේ මගේද ඒක අම්මට සීරි උන් නළුවා වගේ ඒ ඕක තමා මේ අපි පික්මී එකක් දාලා දැන් පැයකින් තමයි පික්මී එක ආවේ අම්මට සීරි ඉන්න ට්‍රයිපොඩ් එක දැම්ම ඩිකියට කොල්ලෝ යනවා නයනව දාමු ඉස්සරහට කොහොමද ඵලයන් වෙඩිපස්සට ඩස්ක වුණාට පස්සේ මේ ගම්මිස් දානවා දැම්මොත් මේ ගම්මිස් වල වලට බැහැලා යනවා. බලෙන් ගාමේ ඔක්කොම ඇදලා අයි කරගෙන දැක්කම මේ කැලේ ඔක්කොම ඇදලා ගන්න. දැන් වැඩි කරගෙන යනවා නයන සොෆ්ට් බොක්ස් දානවා ඌ ඩිරෙක්ටර් හැබැයි ඩිරෙක්ටර් මහත්තයා යස් සොෆ්ට් බොක්ස් ඩිරෙක්ටර් මාත්‍රම ලයිට් ගන්න දන්නවනේ අනිත් රටවල ඩිරෙක්ටර් මාත්‍රම AD ඔක්කොම අරන් ඉවරලා සර් මේ ෂොට් එක ගන්න පුළුවන් කම ට්‍රේලර් එකෙන් ඉල්ල බයි වැඩේ පටන් ගන්න යනවා පටන් ගන්න ඔයා 70 200 ගෙන මොකක් ගන්න පොඩ්ඩයි ඉන්න පෙන්නපක ඇතුළේ ඒක තමයි හරිද අන්න මේ කැමරාව මතක නැහැ මේක ASCII මේ පොඩ වයිඩ් ලෙන්ස් එකකින් ද පේනවනේ මචං වැඩිපුරත් එක්ක දැන් මේක ASCII ඔබ 70 200 ගාන කොහමයි මේ 50000ක් හම්බෙලා තියෙන්නේ 50000 කිව්වර පොඩ්ඩේ පෙන්නන්න එක අවුලක් නේද වීඩියෝ එක දාද්දී මේ කාඩ් එක හම්බුනා ලොක්කරම. මේ කාඩ් එකේ තියෙනවා නැවෙන් කරාම $50ක් හම්බුනා. මේ කාඩ් එක දාලා ටූර්නමන්ට් එකකට ප්‍රෙඩික්ෂන් එකකට ජම්බ ගාව තියෙන ඒ කාඩ් එක ඉන්නේ මොකද ඒ කාඩ් එක දන්නේ කොටුවක් කොබල බලමු මොකද්ද එන්නේ කියලා ගමන බලෙන් ගැම්බ්ලින් නම් ගැම්බ්ලින් කොහොමද මගේ මේල් එක මත මේ මේල් පෙන්නන්න එපා ඒ අදරයිද ස්වැග්‍රිය සල්ලි එනවා මාසික ස්වැග්‍රිය සල්ලි එනවා මාසික ගිණුම ඒක මම මතක ලක්ෂ ගණන් හම්බ කරන කුඩ්ඩා වෙනවා දැන් මේක ට්‍රාන්ස්ෆර් කරන්න බැරිද account එකට ටක් ගාලා පාඩම් ඕකෙන් ගාපන් යකෝ ඒක නෙවෙයි ප්‍රශ්නේ දැන් හරිද $50ක් හම්බුණා අතරයට බොමු අපි මම හිතන්නේ මම පොඩි කාලේ ඉඳන් ගේම්ස් ගහන්න ඇති 100ක් 200ක් විතර. හැබැයි අපි ගහන හැම දෙයකින්ම යූසර් කෙනෙක් විදියට අපිට ඩිජිටල් කරන්සි එකක් විතරයි අපිට ආවේ. අපි මේ වේදම් කරපු ඉන්ටර්නෙට් ෆීස්, අපි වේදම් කරපු කාලේ, ඒ කිසි දෙයකින් අපිට ටැන්ජිබල් කිසිම දෙයක් යූසර් කෙනෙක් විදියට ටැන්ජිබල් කියන්නේ ඇත්තටම සල්ලි. වෙන කිසි දෙයක් නෙවෙයි. සල්ලි අපිට ආවේ නැහැ. පළවෙනි ප්‍රශ්නේ යූසර් කෙනෙක් විදියට ගේම ගහන්නේ. දෙක ලොටරි ඉන්ඩස්ට්‍රීස්, අනිත් එක ගේම් ඩෙවලොපර් කෙනෙක් විදියට. තුන එක ඕගොල්ලෝ මගෙත් එක්ක හුඟක් ප්‍රශ්න කතා කරගනි මේ බෙටිං ඇන්ඩ් ගැම්බ්ලිං ඉන්ඩස්ට්‍රී එක. හැබැයි ඕගොල්ලෝ දන්නව නේද මේ බෙටිං ඇන්ඩ් ගැම්බ්ලිං කියන්නේ අපි නිකන් රෙස්ලින් මැච් එකක් බලනවා වගේ. අපි දන්නවා රොයල් රම්බල් එක ඉවර වෙද්දී අපි දන්නේ නැතුණාට පිස්ස වගේ බැලුවට ඕගනයිස් කරන කට්ටිය දන්නවා කවුද රොයල් රම්බල් එකේ දිනන්නේ. බෙටිං ඇන්ඩ් ගැම්බ්ලිං කියන්නේ ඒ කම්පැනිස් ඒගොල්ලෝ තමයි odds create කරන්නේ. ඒ කම්පැනිස් එක්ක තමයි අපි bet එකක් against ගිහිල්ලා දාන්නේ. මේ platform එක තමයි මාස 3ක් තිස්සේ අපි users ලා 7000ක් රටවල් 32ක් නියෝජනය කරමින් අපේ මේ රිසර්ච් එක සම්පූර්ණ කරේ. ඔයගොල්ලෝ හිතන්නේ මම තව ලේසි කරන්නම් Uber කරන්නේ
රයිඩ් එක දාන එක්කෙනයි ඩ්‍රයිවර්වයි කනෙක්ට් කරන එක. ඊට පස්සේ Netflix එක කරන්නේ මූවි මේකවයි මූවි බලන එක්කෙනාවයි එකතු කරන එක. මොකද ඉස්සරහට ඕගොල්ලන්ට ගේම් ප්ලේ කරන්න පුළුවන්, ටූර්නමන්ට් ප්ලේ කරන්න පුළුවන්, ටිකට්ස් ගන්න පුළුවන්. ඒත් එක්කම ඕගොල්ලන්ට ප්‍රෙඩික්ෂන් මාකට් එකේ එන්ගේජ් වෙන්න පුළුවන්. මේක තමයි Game On World කියන්නේ. අර කිව්වා වගේම ඉන්ඩස්ට්‍රීස් හතරක්, ගේම් ප්ලේයර්ස්ලා, ගේම් ඩෙවලපර්ස්ලා, betting and gambling usersලා පිරමිඩ් වෙන්නත් පුළුවන්, ඕනම දෙයක් වෙන්න පුළුවන්. This is the one stop solution for everything. පිරමිඩ් තව betting companies වල මම හිතනවා අපි හුඟක් ඇන්දිලා තියෙනවා. මට නම් ගම් කියන්න බෑ. ඒ වලින් කටු කාලා ඇති ඒජන්ට්ස්ලාත් එක්ක. හැබැයි මේක තමයි one stop solution. Game On World තව දෙයක් මට කියන්න ඕනේ. අපි රෙජිස්ටර්ඩ් කම්පැනියක්. ඒකත් එක්කම තව දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලෝ ඩිපෝසිට් හරි විත්ඩ්‍රෝ කරන මුදල් අපි අතරේ නෙවෙයි තියෙන්නේ. ඒක වෙනම බැංක් එකක් එක්ක තමයි තියෙන්නේ. ඒක නිසා ඕගොල්ලන්ට කිසි දෙයක් බය වෙන්න දෙයක් නැහැ. මේකත් එක්ක ඉස්සරහට යද්දී. ප්‍රෙඩික්ෂන් මාකට් එක මම හිතනවා ඕගොල්ලන්ට අලුත් දෙයක් වෙයි කියලා. ප්‍රෙඩික්ෂන් මාකට් එක කියන්නේ ඕගොල්ලන්ට තව දෙයක් හරියට සිම්ප්ලිෆයි කරලා කිව්වොත් ගැම්බ්ලින් බෙටිං එකක් කියන්නේ අපි යූසර් කෙනෙක් විදියට කම්පැනියක් එක්ක against bet එකක් දාන එක. හැබැයි මේකෙදි වෙන්නේ කම්පැනියක් විදියට අපි game on එක කිසිම decision එකකට, කිසිම prediction එකකට, කිසිම game එකකට engage වෙන්නේ නැහැ. user versus user. මෙතන තියෙන්නේ බොහොම වැදගත් දෙයක්. මෙතන එනවා $1 ඉඳන් $100 දක්වා අපි බෙදලා දෙන rewards. ඒ කියන්නේ ඕගොල්ලොන්ට රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව මේකට එන්ටර් වෙලා ඕගොල්ලොන්ට එක chance එකක් තියෙනවා අපි හදපු AI එකත් එක්ක challenge කරලා සල්ලි දිනන්න. අනිත් එක අපි මෙතන game pools හදලා තියෙනවා. හිතන්නකෝ මෙතන තියෙන්නේ $1 chip එකක් කියලා. දෙන්නෙක්ට සහභාගී වෙලා දිනන එක්කෙනාට ඒ $1 එක දිනා ගන්න පුළුවන්. මෙතන වෙන්නේ තනිකරම game on එක වෙනුවෙන් අපි free gift දෙන සෙන්ට් එක. ඕගොල්ලෝ මේක දැක්කොත් අනිවාර්යෙන් මේකට සහභාගී වෙන්න. මොකද ඕගොල්ලෝගේ කිසිම මුදලක් ආයෙ වෙන්නේ නැහැ. මෙතනින් වෙන්නේ ඕගොල්ලෝ දින්න ගමන්ම ඕගොල්ලන්ට සල්ලි හම්බෙන එක විතරයි. Game On Rewards app එක කියන්නේ මෙතන. හැබැයි ඕගොල්ලෝ ගාව ඉන්නවා නම් game developer කෙනෙක්. ගේම් එකක් හදලා සල්ලි හම්බ කරන්න ආසාවක් තියෙන අපිට අනිවාර්යෙන් දැනුවත් කරන්න. මොකද ඒගොල්ලන්ට ඒගොල්ලෝගේ ගේම් එක දාලා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් විදියට ගේම් මූල්‍යමය ආදායමක් ලබා ගන්න පුළුවන්. ඕගොල්ලෝ Game On ප්‍රොමෝට් කරනවා නම් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වෙන්නත් පුළුවන්, වෙන්නේ නැත්තත් පුළුවන්. ඔයා යාළුවෝ 5ක් Game On එකට රිෆර් කරොත් ඕගොල්ලන්ට $1, ඒ කියන්නේ රුපියල් 300ක් රුපියල් වලින් කියනවා නම් ඕගොල්ලන්ට හම්බ වෙනවා. ඒත් එක්කම නෙවෙයි ඒ ඉන්වයිට් කරපු යාළුවෝ 5 දෙනා හරි යාළුවෝ 100 හරි යාළුවෝ එක්කෙනා හරි ගහන හැම ගේම් එකකින්ම 100ට 2ක හිතන්නකෝ මම ඕගොල්ලෝ මාව ඉන්වයිට් කරලා මමයි මගේ තව යාළුවෙකුයි ගහනවා කියලා 100ට 2ක් අනිවාර්යෙන් ඒ ඉන්ෆ්ලුවෙන්සර්ට හම්බ වෙනවා. කොහොමද player versus player betting වැඩ කරන්න කියලා. මොකද betting company එකදී ඕගොල්ලෝ දන්නේ නැහැ ඔඩ් එක උඩ පල්ලෙහා යන්නේ කොහොමද කියලා. ඒක අංක 1. මොකද ඕගොල්ලෝ අල්ලන්නේ company එකක් එක්ක. දැම්ම site එකට යන්න 7:00ට කලින් ඕගොල්ලන්ට decide කරන්න පුළුවන් වහිනවද නැද්ද. හරියට තීරණය කරපු එක්කෙනාට නෙවෙයි හැමෝටම මෙතනින් එළියට යද්දී අනිවාර්යෙන් සල්ලි අරගෙන යන්න පුළුවන්. මුලින් ඕගොල්ලෝ යන්න ඕගොල්ලෝ browser එකට ගිහින් ඕගොල්ලෝ search කරන්න gameonworld.ai කියලා. ඊට පස්සේ මේ උඩින් මෙන්න මේක gameonworld.ai කියලා site එකට යන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ UI එකට යන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ log in. ඔයගොල්ලන්ට දැන් account එකක් නැත්නම් මෙතනින් register වෙන්න පුළුවන්. මේ කියන්නේ register වෙන තැන දැන් මම log වෙන්නේ මම කලින් ඉඳන් log වෙලා තිබ්බේ Google through ඊට ඉතින් මම Google එකෙන් Google account එකෙන්මයි log වෙන්නේ. මම log වෙන්න ඔයගොල්ලන්ට ඕන නම් අතනින් create කරලා එහෙම යන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ UI එක තමයි එන්නේ. එතකොට මේ cheat මේ game on cheats කියන්නේ මෙතනින් ඔයගොල්ලන්ගේ පෙන්නන්නේ 1යි කියලා. දැන් මගේ පෙන්තර පෙන්නන 0.4 කියන්නේ මම මෙතන يعني මම ගහලා games play කරලා මම පෙරදිලා තියෙන නිසා. ඉතින් එතකොට මේ වගේ UI එකකට තමයි එන්නේ. ඉතින් අර කිව්වත් වගේ මේකේ තමයි මෙතන තමයි මේ දැන් live players-ලා මේ win කරන කට්ටිය තමයි මෙහෙම කොළ පාටින් පෙන්නන්නේ. පෙරදුනාම තමයි කියන්නේ ලොස්සුනාම තමයි මේ වගේ රතු පාටින් පෙන්නන්නේ. පෙරදුනාම රතු පාටින් පෙන්නන්නේ. මේ වගේ ගේම් ගොඩක් තියෙනවා. මේ තියෙන රිවෝඩ් සබ් එක මේකේ අපේ මේ එක චිප් එකක්වත් වියදම් වෙන්නේ නැති වෙලා වියදම් වෙන්නේ නැතුව අපිට ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. මේ ටිකේ
මේ සුපර් ටික් ටැක්ටෝ තියෙනවා, චෙකර්ස් තියෙනවා, ට්වින් ස්නේක් තියෙනවා, වර්ඩ් සර්ච් තියෙනවා. ඒ ටික එතන හැම තියෙනවා. අපෙන් කීයක්වත් යන්න ඒ චිප්ස් අපිට හම්බෙනවා. ඊට මේ තියෙන්නේ අපි ප්ලේ කර කර තිබ්බේවා. මේක තමයි මේන් ඩෑෂ්බෝඩ්. ඊට පස්සේ මෙතනින් තියෙනවා ප්‍රෙඩික්ෂන් මාකට් එක. මේක තමයි ඔයගොල්ලෝ ප්‍රෙඩික්ට් කරන්නේ. මේ තියෙන්නේ දැන් IPL යන නිසා යන්න තියෙන නිසා ඒක මේ වෙනවා. තව පෙට්‍රල් ගණන් 20 වෙන ඒවා, ඔය ගෝල්ඩ් වල ප්‍රයිස් වැඩි වෙන ඒවා ප්‍රෙඩික්ට් කරලා මෙතන දාන්න පුළුවන්. ඒක එතකොට ඔයගොල්ලෝ ප්ලේයර්ස්ලා එක්කම තමයි අල්ලන්නේ. මෙතන හවුස් එකක් ඉන්වෝල්ව් වෙන්නේ නැහැ. මේ ගේම් අයිකන් එකට ගියාම ගේම්ස් තමයි තියෙන්නේ. ඔක්කොම මේකේ තියෙන ඔක්කොම ගේම්ස් ටික මෙතන තියෙනවා. ඊට පස්සේ මේ අන්තිම එකේ තමයි ප්‍රොෆයිල් එක තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයගොල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඇඩ් කරගන්න පුළුවන්. මේකෙන් ඔයගොල්ලන්ගේ නේම් එක යූසර් නේම් එක චේන්ජ් කරගන්න පුළුවන්. මෙතන තමයි ඔයගොල්ලන්ගේ වොලට් එකයි බැලන්ස් එකයි ඉතුරු ටික තියෙන්නේ. විත්ඩ්‍රෝ කරද්දී මෙතනින් ගන්න තියෙන්නේ. මෙතන තමයි ඔයගොල්ලන්ගේ number of games played කියලා තියෙනවා. මම 20ක් ගහලා 9යි ගිල්ලා තියෙන්නේ. වැඩක් නැහැ. මෙතන තියෙනවා leaderboard එක. මේක තමයි දැන් toy points වැඩිම rank ඉන්න මේ යස් කියන එක කෙනා. එතන එහෙම තියෙනවා. ඊට පස්සේ මේ තියෙන referral link එක ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ account එක verify කරගෙන, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ mail එකට යනවනේ verification එක. verify කරගන්න කියලා. ඊපස්සේ ඒකට යනවා. ඒකෙන් verify වුණාට පස්සේ මේ verified කියලා වැටෙනවා. ඒක තමයි. ඉතින් අපි game එකක් play කරලා බලමු. connect for. ඉතින් මේ වගේ තමයි මේ තියෙන train with AI. ඔයගොල්ලන්ට AI එකත් එක්ක කියන්නේ game එක ගැන දන්නේ නැත්නම් AI එකත් එක්ක match එකක් ගහලා බලන්න පුළුවන් මේ game එක මොන වගේද කියලා. මෙතන තමයි number of plays දෙන්නේ. මේකේ තියෙන දෙන්නටයි ගහන්න පුළුවන්. මේ තියෙන්නේ අපි දාන ගාන. කියන්නේ මම දැන් දාන්නේ 0.2. ඒක $10 වෙනකයි කියන්නේ. මේ 1 2 5 10 කියන්නේ ඩොලර්ස් වලින්මයි තියෙන්නේ. ඉතින් chip එකක් කියන්නේ ඩොලර් එකක්. එතකොට මම 0.2 දාලා play now දෙන්න. එතකොට මේ වගේට යන්නේ. ඔයගලන්ට ඕන නම් මේක මොබයිල් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැක්කම ඔන්න උඩින්නා එතනට වැටුනාම ඔහම දිනුනා. එතකොට ඔයගලන්ගේ පරදින ඔයගලන්ගේ සල්ලි අඩු වෙනවා. ඉතින් ඔහොම තමයි තියෙන්නේ. ඇත්තටම මේක ඉතින් ආත ඔයගලන්ට යාළුවොත් එක්කත් ගහන්න පුළුවන්. ඕන එක්කෙනෙක් එක්ක ගහන්න පුළුවන්. ඉතින් ගහලා try කරලා බලලා මට මේක ගැන කියන ඔයගලන්ගේ අදහස් කමෙන්ට් එකක් දාන්න. ඔව් එච්චර. එහෙනම් ඉතින් අපි ආයි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.